අයිබෝවන් සුබ දවසක් හැමෝටම. මේ එන 6 වෙනිදාට මේ 6 වෙනිදාට තව දවස් දෙකයි. ඉතින් තියෙන පළාත් පාලන මැතිවරණය. මේක වැදගත් මැතිවරණයක්. පළාත් විදියට ගත්තාම ප්‍රාදේශීය විදියට ගත්තාම මොකද දැන් අපි ඡන්දෙ දීලා පත් කරගත්තනේ ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් මාලිමාවෙන්. ඉතින් මේ පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය වශයෙන් පාලනය කිරීම සඳහා අපි මාලිමාවටම ඡන්ද දීලා මාලිමාවේ කණ්ඩායමක්ම තෝරගමු කියන එක තමයි අදහස. අපේ අදහස. ඉතින් ඒ අදහස තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. ඒකට හේතුව තමයි වෙන කවුරුත්පත් කරලා වැඩක් නැහැ. ඇත්තටම වැඩක් නැහැනේ. මොකද මේ ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවේ ගන්න තීන්දුව ගලා යනකොට ප්‍රාදේශීය වශයෙන් ඒකේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා නම් ලැබෙන්නේ මේ පළාත් පාලන මැතිවරණයේ අරහා තෝරා ගන්න ඒ පාලන කණ්ඩායම ප්‍රාදේශීය වශයෙන් ග්‍රාමීය වශයෙන් කෙරෙන ඒ වැඩ කටයුතු වලට ඔවුන් තමයි කෙලින්ම සහභාගී වෙන්නේ. අර තීන්දුව తీරන ඔවුන් හරහා තමයි ප්‍රාදේශීය වශයෙන් ජනතාවට ලැබෙන්නේ. ඒකත් එහෙමයි. එහෙම ලැබෙනවා නම් එහෙම ලැබෙන්නේ නැත්නම් ඒකේ ආණ්ඩුවේ ප්‍රතිගාමී දෙයක් නම් තියෙන්නේ. ආණ්ඩුව ජනතාව විරෝධී දෙයක් කරනවා නම් ඒකත් ජනතාවට දැනගන්න ලැබෙන්නේ ඒ හරහාම තමයි. ඒ අනුව තමයි ජනතාවට එහෙම තමයි හරියට ඇඟට දැනෙන වැදෙන විදිහට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි තීරණය කරන්න ඕනේ මේ වතාවේ මාලිමාවේ කණ්ඩායමක්ම ප්‍රාදේශීය මැතිවරණයේදී තෝරාපත් කර යවන්න. ඉතින් හැබැයි මේ වෙනකන් ආණ්ඩුවේ ගත තීරණ ජනතා විරෝධී කියලා පේන්නේ නැහැ. බොහොම සාධනීය මට්ටමක තියෙනවා, අඩුපාඩු නැතුව නෙමෙයි. ඉතින් මේ රට තිබ්බේ කොහොමද? මේ රට ගිය ගමන් මග කොහොමද? ඒ ගැන පොඩක් ආපහු හැරිලා හිතලා බැලුවොත් වැඩි ඕනේ නැහැ. මැතිවරණයකදී කොහොමද පාලක කණ්ඩායම හැසිරුනේ? එතකොට ඒගොල්ලෝ කොහොමද රාජ්‍ය මුදල් අල්භාවිතා කරේ? රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය වාහන දීපල මැතිවරණ කටයුතු සඳහා කොහොමද යොදාගත්තේ? දැන් මේ තත්ත්වයේ පේන්නේ නැහැ නේම. after election එක කියන්නේ මැතිවරණ රිසල්ට් එක එනකොට ඒ රිසල්ට් එකෙන් පස්සේ හැසිරුනේ කොහොමද? දිනපු කණ්ඩායම කොහොමද හැසිරුනේ? රතිඤ්ඤ පත්තු කරලා විශාල ගාලු ටියක් කිරිබත්තු යාගෙන අල්ලපු ගෙදර මිනිහා විරුද්ධවාදීක් නම් මිනිහට ගහලා බැනලා ගෙදර රතිඤ්ඤ දාලා ඒ වගේ දේවල් නේ තිබ්බේ. ඒ වගේ දේවල් අපි දැක්කේ නැහැ. ඉතින් මේ සංස්කෘතිය දේශපාලන සංස්කෘතිය වෙනස් වෙමින් තියෙනවා, වෙනස් වෙලා තියෙනවා. ඒ ගැන බලපුවහම රට හැම පැත්තකින්ම ඉදිරිගාමී කියවරක් තබමින් ඉන්නවා. ඉතින් ඒක අපිට කකුලෙන් ඇදලා කඩාකප්පල් කරන්න අවශ්‍ය නැහැ මේ වෙලාවේ. අපි මේ මාලිමාවේ කණ්ඩායම රට පාලනය කරන්න බාර දුන්නා නම් අවුරුදු 5කට ඒ අවුරුදු 5 අපි විශ්ගෙන බලාගෙන ඉන්නත් ඕනේ. මොකද එහෙමටම කියන්න දෙයක් නැත්නම් අර ටීවී channel කීපයකින් ඇරෙන්න, තවත් මාධ්‍ය ආයතන කීපයකින් ඇරෙන්න, දේශපාලන කණ්ඩායමක් විරුද්ධවාදී කණ්ඩායමක් හදන බොරු බේගල් කීපයක් ඇරෙන්න, සමාජ මාධ්‍යයේ කණ්ඩායම් කීපයක් විසින් මෙහෙවන YouTube channel කීපයක් සහ Facebook page කීපයක්, news line කීපයක් ඇරෙන්න වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ජනතාවගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන කෙලින්ම ලබාගත් කීප දෙනෙකුට ඒ අවස්ථාව නැහිමි වෙලා තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ යම්කිසි කනගාටුවකටපත් වෙනවා ඇති. ඒගොල්ලන්ගේ පසුබෑමක් තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මොකද හැම දෙයක්ම වෙන්න ඕනේ සමස්ත ජනතාව, සිංහල දෙමළ මුස්ලිම් මේ වගේම දුප්පත් පොසත් ભેදයකින් තොරව වෙන්න ඕනේ. පොසත් කෙනා තවත් පොසත් වුණාට කමක් නැහැ. හැබැයි දුප්පත් කෙනා තවත් දුප්පත් වෙන්න බෑ කියන අදහස තමයි ජනාධිපතිවරයාගේ අදහස. ඉතින් ඒ අනුව තමයි ගමනත් යන්නේ. ඉතින් ඒක හොඳ ගමනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් මෙච්චර කාලයක් හදපු රට අපි බලන්න උදාහරණ කීපයක් අරන් දැන් පහුගියදා මේරෙලි තිබුණා. මේරෙලිදී කොහොමද අනිකුත් පක්ෂ අර තලවැකලේ එකක් තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ. එයා ඇවිල්ලා තලවැකලේ තිබ්බා. ඒගොල්ලෝ වැඩ කරන ජනතාව මේ පැත්තලු වැඩිපුරම ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් ඒකට වැඩ කරන ජනතාව විදියට මහන්සි වෙන්නේ රටට ඩොලර් ගේන්න, ජාතික නිෂ්පාදනයට දායක වෙන්න. ඉතින් ඒකින්ද එතන ගිහිල්ලා ඒගොල්ලෝ ඒ රැස්වීම කරා. හැබැයි අතරමඟදී
එතුමා නැගිටලා යනවා. ඉතින් මීම කම්කරු නායකයෙක් දේශපාලඥයෙක් නම් එහෙම කරනවද? එතකොට මේ බංකොලොත්භාවයේ එතුමාගේ නායකත්වයේ තියෙනවනේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයක්. කෘත්‍යාධිකාරී මණ්ඩලයක් කියලා එකක් තියෙනවා. ඒකෙන් ගන්න තීරණයක් ඇත්තේ නෑ. මේ මණ්ඩලයක් කියලා එකක් තිබ්බට මේ මණ්ඩලේ මම නම් හිතන්නේ ඒකේ මේ අනික් අයට අදහස් හා යෝජනා වලට අවස්ථාවක් දෙනවා කියලා. එතුමාගේ පිස්සු අදහස් තමයි ක්‍රියාත්මක වෙනව ඇත්තේ. ඒතකොට අනිත් පක්ෂ කොහොට්ටුව ගත්තාම මෙලෝ රහක් නැති කීප දෙනෙක් සහභාගී කරගෙන මේ රැළියක් තිබ්බා අමාරුවේ. එතකොට රනිල් වික්‍රමසිංහ UNP එක එක්සත් ජාතික පක්ෂය ගමල්ලන්න කියලා ගියා මේ රැළියක් තියාගන්නවත් සෙනග කොහොමත් රැක්ස් කරගන්න බැරි හින්දා වෙන එකක් දාලා ඉවරලා ඒගොල්ලෝ එතනින් සේව් වුණා. එතකොට මාලිමාවේ මේ රැළිය ගෝල් ෆේස් එකේ තිබ්බා විශාල සෙනග සහභාගීත්වයකින්. ඉතින් ඒක ගෝල් ෆේස් එක ආහන වෙලා ගන්න දෙයක් නැහැ කියලා හැම අනිත් අයගේ හැම මේ රැලි එක ස්ටේජ් එකකම කතා වුණා. කතා කරා ඒගොල්ලෝ හයිලයිට් කරා. හැබැයි 12 වෙනකොට ගෝල් ෆේස් එක සුද්ධ කරලා ලස්සන්ට තිබ්බටත් වැඩි හොඳට සුද්ධ කරලා පිළියෙල කරලා පහු දවල්දී හරි ලස්සනට දකින්න පුළුවන් වුණා මිනිසුන්ට. එච්චර සෙනගක් සහභාගී වෙලා. ඒක තමයි කැපිපෙනෙන ලක්ෂණේ මාලිමාවේ තියෙන විනය සහ ඒ ඕගනයිසින් සංවිධානාත්මක බව. ඒක නෑනේ වෙන කොහෙවත් පක්ෂයකත් නෑ සංවිධානයකත් නැත්නම් මොකුත් නෑ. ඒගොල්ලොන්ගේ ඒ සංවිධාන ශක්තිය ඒගොල්ලන්ගේ විනය කියන එක හැම වෙලාවෙම ආරක්ෂා කරන එච්චර සෙනග ලක්ෂ කීයක්ද කියන්නේ මම දන්නේ නෑ. සෙනග සහභාගී වුණා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව පහුදා උදේට ලස්සන්ට ඒගොල්ලෝ පිළියෙල කරලා ක්ලීන් කරලා තිබ්බා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඒ සංවිධාන ශක්තිය, ඒ සංවිධානය, ඒ සැකස්ම, ඒ වගේම ඒ විනය කියන එක මේ රටේ ඒගොල්ලන්ගේ අභ්‍යන්තරයේ සමාජිකත්වයේ තුල විතරක් නෙමෙයි මේ රටේ ජනතාවටත් ඒක ස්ප්‍රෙඩ් වෙන්න ඕනේ. එතකොට තමයි මේ රටම එක විදිහකට වෙන්නේ. නැත්තම් වෙන්නේ අර මෙච්චර කාලයක් ඔය DS සේනානායකලාගේ ඉඳලා ජේ.ආර්. ජයවර්ධනලා බණ්ඩාරනායකලා ඊට පස්සේ හැමෝම මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා චන්ද්‍රිකාලා මෛත්‍රීපාල ඔක්කොම හදපු රට නෙමෙයි. මේ රටේ අපි දැක්කනේ දළදා පෙරහැරක් තිබ්බනේ අවුරුදු 16කට පස්සේ දැනට දවස් කීපයකට ඉස්සරලා. එතකොට ඒකේ මුනේ මොකක්ද? දින 10ක දළදා ප්‍රදර්ශනයක් තිබ්බනේ. ඉතින් ඇත්තටම අපි දැක්කා එතකොට අන්න අපේ රටේ මිනිස්සු ඉන්න තැන මිනිසුන්ගේ ආකල්පය හැසිරීම ඔක්කොම එතනදී බලා ගන්න පුළුවන් වුණා. ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා නැත්තේ නෑ. මොකද දෙයක් ඕගනයිස් කරද්දී ඒකට අවශ්‍ය කරන හැම වටපිටාවක්ම සකස් කරන්න ඕනේ. ඒකට රාජ්‍ය නිලධාරීන්ටම දොස් කිය ඉන්න බෑ. ඉතින් මේ වගේ දෙයක් ඊට පස්සේ වෙනකොට ඒගොල්ලෝ පාඩමක් ඉගෙනගෙන ඇති. අපි විශ්වාස කරනවා එහෙම. දැන් අපි බලමුකෝ දැන් නුවරඑළියේ තියෙනවා වෙසක් උත්සවය. රාජ්‍ය වෙසක් උත්සවයේ තියෙන්නේ නුවරඑළියේ. දළදා ප්‍රදර්ශනයේ තිබ්බා මහනුවර. ඒක මම හිතන්නේ මහනුවරට එතෙක් මෙතෙක් ඉතිහාසය තුල වැඩිම ජනතාවක් ඒකරාශී වුණු අවස්ථාව විදියට ගන්න පුළුවන්. දැන් නුවරඑළියේ මේ මාසේ 12 වෙනිදා ඒ සතියක් පුරා පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයේදීත් වෙන්නේ ඒක තමයි. ඒකට විශාල වශයෙන් විදේශිකයන්ු සහභාගී වෙයි. හැබැයි ඒක අපි හිතනවා මේ දළදා ප්‍රදර්ශනයට වැඩිය සංවිධානාත්මක වෙයි කියලා. මොකද දළදා ප්‍රදර්ශනයේ අපි දැක්ක මිනිසුන්ගේ හැසිරීම. මිනිස්සු හොඳයි කිසිම ආගම් ભેදයකින් ජාති ભેදයකින් නැතුව හැමෝම හැමෝටම සංග්‍රහ කරා. මුස්ලිම් ජාතිකයන් දන්සල් දුන්නා. ඒතකොට දමිළ ජාතිකයන් දන්සල් දුන්නා, වතුර බෙදුවා. දානපොතේ ඇවිල්ලා දන්සල් දුන්නා, වතුර බෙදුවා. හැබැයි ඒ සමීප ආරක්ෂක හැමදේම මේව කරා. ඒවා හොඳ දේවල්. හැබැයි ඒත් එක්කම නුවර කැලි කසල වලින් පිරුණුනේ. එක රැයකින් දෙකකින් ඔක්කොම සුද්ධ කරා තමයි. නමුත් ඒ පොලිමේ ඉන්නකොට ඒ පොලිමේ අර පොලිතින් දාගෙන වතුර බෝතල් දාගෙන පාගගෙන එහෙම ඉන්නේ නැතුව තිබ්බනේ. සමහර මිනිස්සුන්ගේ ආකල්ප බලන්න පොලිමේ එක්කෝ පොලිමේ තමන්ට තියෙන අවස්ථාව අහිමියි කියලා තමන්ගේ අතේ තියෙන වීලේ වලිච්ච වතුර බෝතලේ අරන් ගිහලා චුට්ටක් දුරින් පේන බින් එකට ඒ නවත්තලා තියෙන ගාබේජ් කැබින් එකට දාන්න යන්නේ නැහැ. එතෙන්ට එක්ක යන්න කම්මැලි නැත්තම් තමන්ගේ ඒ පොලිමේ තියෙන අවස්ථාව නැති වෙයි කියලා හේතුයි. ඉතින් මේකනේ මේ අපේ රටේ ඒ ආකල්පය ඒ හැම පැත්තකින්ම හැදෙන්න බෑ. පොලිමට යන්නත්
පොලිමෙන් බය නැතුව එළියට ගිහිල්ලා එන්න ඒ තත්වයක් හැම මිනිස්සු අතරෙම නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. අනිත් එක මේ තමන්ගේ අතේ තියෙන මේ බෝතලේ එම්ටි බෝතලේ දානවා කියන්නේ බිමට නිකන් පපුවට පිහියෙන් අනිනවා වගේ හැඟීමක් වෙන්න ඕනේ. මොකද ළඟපාත එහෙම කැලි කසල දාලා එහෙම සුද්ධ අපවිත්‍ර කරන්නේ නැහැ කියන හැඟීම ඒ මනසේ තමන්ගේ පළපදියම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර පේන ඩස්බින් එකට ගිහිල්ලා දාලා එන්න මනස හැදෙන්න ඕනේ. ඉතින් මේ වගේ තත්ත්වයන්නේ හැමෝම දානමානයේ පින්කම් කරා. හැමෝම හැමෝටම උදව් කරා. හැබැයි ඒ උදව් කරපු කට්ටියත් මම මේ චෝදනාවක් නෙමෙයි කරන්නේ. හැබැයි උදව් කරපු කට්ටියටත් යුතුයකමක් තිබුණා මේ මිනිස්සු මේක කාලා කොහාට දායිද කියලා කල්පනා කරන්න. කෑම පාර්සලයක් දෙද්දි කෑම පාර්සල් 1000ක් විතර දෙනවා නම් ඒ 1000ම මේ මිනිස්සු කාලා දාන්නේ කොහොටද ඒ ලන්ච් ෂීට් එකයි කොලේ ඒ ගැනත් කල්පනා කරන්න තිබ්බා. එහෙනම් කෑම දුන්නා වගේම ඒ වාපව එකතු කරගෙන යන්න ඊට පස්සේ ක්ලියරන්ස් වටේකුත් යන්න ඒගොල්ලන්ට අවස්ථාව තිබ්බා. ඒකට ඒගොල්ලොන්ගේ පැත්තෙනුත් හැදෙන්න ඕනේ. මේ හැම පැත්තකින් හැදෙන්න ඕනේ. රාජ්‍ය නිලධාරිකයන් යම් කිසි ආන්ත්‍රණයක් තියෙන්න ඕනේ. පඩි ගෙවල් ගෙවන්න නැතුව ස්වච්ඡාවෙන් වැඩ කරන පිරිසක් එහෙම හොයාගන්න නැත්නම් පඩි ගෙවල හරි මුදල් ගෙවල හරි මිනිස්සු ධම්මලා ඒ ක්ලීනින් පැත්ත බලන්න ඕනේ. සනීප ආරක්ෂක පැත්ත බලන්න ඕනේ. ඒකයි එහෙම උත්සවයක් සංවිධානය කරද්දී කරන්න ඕනේ. ඒක තමයි පෙර සූදානමක් එහෙම තියෙන්න ඕනේ. ඒ පැත්තයි මිනිස්සුන්ගේ පැත්තයි හැම පැත්තම ගන්නම දෙයක් නැති වුණා. අවුරුදු 16කට පස්සේ මේ වගේ සෙනගක් එක තැන එක රාශී වුණා නම් නුවරට ඉතින් එකපාරට එහෙම බලාපොරොත්තුවක් තියෙන්නත් නැතුව ඇති. ඉතින් ඊට පස්සේ මේ වගේ දෙයක් වෙද්දි අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් නුවරඑළිය තියෙනවා සතියක රාජ්‍ය වෙසක් උත්සවයේ. ඉතින් ඒකෙදිත් ඒ ගැන විශේෂයෙන් බලන්න වෙනවා. ඒ වගේම ඊළඟ මාසෙත් තියෙනවා මිහින්තලේ රාජ්‍ය පොසොන් උත්සවය. ඉතින් ඒකටත් ලෑස්ති වෙන්න වෙයි. ආණ්ඩුවටත් ඒ වගකීමක් තියෙනවා. ඉතින් ආණ්ඩුව මේ ගත්ත විතරයි. හැබැයි අපි මේ චෝදනාව කෙලින්ම එල්ල කරන්නේ මෙච්චර කාලයක් මේ රට සංවර්ධනය කරා, මේ රටේ පාලනය අරගෙන දියුණු කරන්න try කරා කියන ඒ පාලකවරුන්ට ඒගොල්ලොන්ගේ ගැන හිතුවා මිසක් ඒගොල්ලෝ දියුණුයි කියන රටක ඉඩකඩම් දීපල අරන් එහි තමන්ගේ දරුවන් අධ්‍යාපනයට යවලා දරුවන්ගේ අනාගතයේ පුරවැසිභාවය ඔක්කොම ඒ දියුණුයි කියන රටවලට අරගෙන ඒ පළපදියම් කරන්න උත්සාහ කරා මිසක් අපේ රට හදන්න කිසිම හාංකවිසිකවත් උත්සාහ කරේ නැහැ. අපේ රටේ මිනිස්සු තවත් වලපල්ලට යවලා අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන සොච්චම පුළුවන් නම් අවභාවිතා කරලා සැප විඳලා තියෙන එක සූරා කාලා ඒක අරන් තමන්ගේ දරුවන්ගේ සුඛ විහරණය සඳහා යදවපු එක තමයි ඒගොල්ලෝ කරේ. එහෙම නොකරපු කීප දෙනෙකුත් ඉන්නවා අපි දන්න. ඉතින් ඒගොල්ලොන්ට නෙමෙයි මේ චෝදනාව. ඒගොල්ලන්ගේ අධ්‍යාපනයෙන් මහන්සියෙන් ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් ආපු දේවලින් මේ දේවල් කරගත්තා ඒ ඉන්නවා දේශපාලඥයෝ. ඒගොල්ලොන්ට නෙමෙයි. හැබැයි බොහෝ පිරිසක් කරේ අපි දන්නවනේ පුට් සයිකලේ මල්ල අරන් කොළඹට ආපු දේශපාලඥයෝ යන්නේ ඉන්නේ කොහොමද කියලා අන්තිමට කොහෙන්ද නැවතිලා ඉන්නේ කියලා දැනටවත් පේන්න තියෙනවනේ. ඉතින් අපි කියන්නේ මේකයි. ඒ වගේ තත්ත්වයක් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවමදාවත් එහෙම හැරෙන්න විදියක් එහෙම ආංකවසියක්වත් එහෙම හැරෙනකොටම අපි දන්නවා එහෙම මේගොල්ලෝ යන්නේ මෙතෙන්ට කියලා. ඒ මාලිමාවේ කට්ටියට එහෙම හැරෙන්න බෑ කියන කතාව මම මේ කියන්නේ. ඉතින් ඒගොල්ලොන්ට හැබැයි එහෙම හැරෙන්නේ නැතුව ඒගොල්ලන්ගේ දේශපාලනඥයෙක් විදිහට කෙරෙන්න ඕන වැඩ කටයුතු විතරක් ඒ අවශ්‍ය රාජකාරිය විතරක් කෙරෙන තැනට තියාගන්න විපක්ෂයේ සතුත් වගකීමක් තියෙනවා. දැන් මේ ඉන්න විපක්ෂය නම් සජිත් ප්‍රේමදාස මහතුරු මෙහෙම හැදනම් හැසිරෙන්නේ මයිරැලිය වගේ. එහෙම නැත්නම් ඉතින් මාලිමාවත් කොයි පැත්තකට යයිද කියලා අපිට විශ්වාස නැහැ. ඉතින් ඒගොල්ලන්ටත් ඒ කියන්නේ මං කියන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම වෙයි කියලා ඒගොල්ලෝගේ ස්වයංගීනයක් තියෙනවා. ඒක ඒගොල්ලෝ ඉස්මතු කරලා ගනි. හැබැයි ඉතින් ඒගොල්ලන්ට යන්න අවස්ථාවේ ඉඩකඩ ඕන තරම් තියෙනවා. මේ වගේ ශක්තිමත් විපක්ෂයක් නැතිකොට. ඒකයි තියෙන භයානකත්වය. ඉතින් මිනිස්සු විදියට අපි අවදීන් ඉන්න ඕනේ. අපි දන්නවා අපිට ඕනේ මොකද්ද කියලා දැන්. ඒක නිසා මාලිමාවේ දේශපාලඥයන්ට එහෙම පිස්සු කෙලින්න බෑ විපක්ෂයේ අයට වගේ. ඒක නිසා ඉතින් ඒගොල්ලෝගේ අතරත් ඒගොල්ලොත් මිනිස්සුනේ. ඒගොල්ලොත් මිනිස්සු සාමාන්‍යයෙන් හැම දෙයකටම කැමති. ඉතින් මේ ට්‍රක් එක පැන්නොත්
මේ අවුරුදු 5 යන්න කලින් ට්‍රක් එක පැන්නොත් මේ රට ආපහු ගොඩ ගන්න බෑ. අවුරුදු 5ක් 10ක් ගියාට පස්සේ ඒක ට්‍රක් එක මිනිසුන්ට පත්‍යම් වෙලා පොඩි ළමයි ලොකු වෙලා ඒක ඒගොල්ලන්ගේ භාවිතාවට ආවහම සාමාන්‍යයෙන් රට යම් කිසි තැනකට ආවා කියන විශ්වාසය අපිට හදා ගන්න පුළුවන්. ඒකයි අපි මේ මහන්සි වෙන්නේ. මේ වීඩියෝ කර නැත්නම් අපිට පෞද්ගලිකව කිසිම දෙයක් ලැබෙන දෙයක් නැහැ. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා ගමේ ඉන්න හැමෝටම ඒ කියන්නේ දුප්පත් භාවයේ තුරන් වෙන විදිහට ගමේ තියෙන කුඩු ටික අයින් වෙලා තරුණයන් නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගී කරගන්න වැඩේට එතකොට ගමේ තියෙනවා නම් යම් කිසි ධනයක් ඒක බෙදී යන ආකාරය පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලු වලට විසඳුම් ලැබෙන විදිහේ තීන්දුව තීරණ වලට එන දේවල් වලට එතකොට ගමේ අය රැකියාව වගේ දේවල් වලට යොමු කරවි ගැනීම කියන ඒ කාරණාවලදී ගමේ පාර හැදීමේදී යම් කිසි ප්‍රමිතියකට අනුව රජයෙන් පාස් කරන යම් කිසි මුදලක් තියෙනවා නම් ඒ මුදල නිසියාකාරව පාවිච්චි කරලා හොඳ ප්‍රමිතියෙන් යුතු පාරක් පොදු මොකක් හරි කානුවක් බෝක්කුවක් ඒ දේවල් හදා ගන්න පුළුවන් විදිහේ දේශපාලඥ කණ්ඩායමක් ඉන්නවා නම් ඉන්නේ මාලිමාවේ විතරයි. ඉතින් ඒගොල්ලෝ අපි තෝරාපත් කරලා මේ වතාවෙත් යවමු කියන යෝජනාව ඔබට ඉදිරිපත් කරමින් අදට නවතිනවා. තවත් වීඩියෝකින් තව දවසක හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ජය වේවා.